හරි පැටව. අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ රසායනික බන්ධන කියන පාඩම කතා කරන්න. බොහෝ දුරට මේ රසායනික බන්ධන කියන එක වීඩියෝ දෙකකින් කතා කරන්න වෙයි. සාමාන්‍ය ටිකක් දිග අපිට කරුණු ටිකක් මතක තියාගන්න වෙන පාඩමක්නේ. ඒ හින්දා ලොකු වීඩියෝ නැතුව පොඩි වීඩියෝ දෙකකින් උපරිම අපි try එකක් දෙමු මේ පාඩම ඉවර කරගන්න. රසායනික බන්ධන කියන ඒවා ගත්තාම මේ බන්ධන ගැන කතා කරන්න කලින් අපි මතක් කරගෙන ඉන්න ඕනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන විදිහ. එතකොට මොකක්ද මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියනවා කියන්නේ? දැන් අපි දන්නවා මූලද්‍රව්‍ය පරමාණුවක් ගත්තාම එයාගේ මැද න්‍යෂ්ටියක් තියෙනවා ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලින් සපිරි. අන්න ඒක වටේ පතවල නිශ්චිත කවචවල නිශ්චිත පතවල ගමන් කරනවා ඉලෙක්ට්‍රෝන කියන කට්ටිය. එතකොට ওই ඉලෙක්ට්‍රෝන කියන කට්ටිය ගමන් කරන පතවල ඉලෙක්ට්‍රෝන ගණන් දක්වලා අපි ලියනවා මොකක්ද? ඉලෙක්ට්‍රෝන වින්‍යාස. මතක් කරගමු ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන විදිය. පළවෙනි කවචයේ එතකොට සුදු පුතේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 2යි. දෙවෙනි කවචයේ O level වල විදිහට තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කීයද සුදු පුතේ? 8යි. ඊට පස්සේ තුන්වෙනි ශක්ති මට්ටමේදී අපිට උපරිම තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන විදිහට O level වලදී කතා කරන්නේ අපි 8යි කියලා. හරිද? එතකොට ඊට එහා කවච අපිට එන්නේ නැහැ. මොකද මූලද්‍රව්‍ය 20ක් නේ අපිට ලියන්න තියෙන්නේ. එතකොට හතරවෙනි කවචෙට දෙකක් උපරිම දාන්න තමයි එන්නේ. හරි. අපි ගමු සෝඩියම් කියන කෙනා. සෝඩියම් කියන කෙනා ගත්තාම එයා ඉන්නේ ආවර්තිකාවගුවේ. එහෙම නැත්නම් එයාගේ ස්කන්ධ ක්‍රමාංකය 11යිනේ. පරමාණු ක්‍රමාංකය සමා වෙන්න. පරමාණු ක්‍රමාංකය 11යිනේ. එහෙනම් මගේ පැටව පරමාණු ක්‍රමාංකය 11යි කියන්නේ ප්‍රෝටෝන 11යි. එහෙනම් මෙයා උදාසීන මූලද්‍රව්‍ය පරමාණුවක් නිසා මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාණත් 11යි. එහෙනම් අපි මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු. හරි. කොහොමද ලියන්නේ? පළවෙනි කවචයේ දෙන්නෙක් ඉන්න පුළුවන්. එහෙනම් 11න් දෙකක් ගියාම 9යි. දෙවෙනි කවචයේ කීයක් ඉන්න පුළුවන්ද පුතේ? දෙවෙනි කවචයේ 8ක් ඉන්න පුළුවන්. 8යි 2යි 10යි. එහෙනම් තුන්වෙනි කවචයට එක් කරන් යන්න ඔන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන 11 හරි. ඊට පස්සේ මම ගන්නම් ක්ලෝරින් කියන කෙනා. ක්ලෝරින් කියන කෙනා ගත්තට පස්සේ එයාගේ කොච්චරක්ද තියෙන්නේ? එයාගේ 16යි 17ක්. ක්ලෝරින්ගේ 17ක් තමයි තියෙන්නේ. බලමු අපි ක්ලෝරින් වල කොහොමද ලියන්නේ කියලා එනවා. 2යි 8යි. එහෙනම් 2යි 8යි කීයද? 8යි 2යි 10යි. එහෙනම් තව 7ක් තියෙන්න ඕනේ. තුන්වෙනි කවචයට 7ක් දාන්න පුළුවන්නේ. ඔන්න ඔය විදිහට තමයි ක්ලෝරින් ඉන්නේ. හරි. දැන් අපි යමු රසායනික බන්ධන ගැන කතා කරන්න. මේක මතක් කරගත්තත් එක්කම රසායනික බන්ධන කියන එක ගත්තාම අපි බන්ධන කොටස් දෙකක් යටතේ කතා කරනවා සුදු පුතේ. අපි කතා කරන පළවෙනි ආකාරය තමයි අයනික බන්ධන කියන කට්ටිය. ඊළඟට අපි කතා කරනවා සහසංයුජ බන්ධන කියලා જાතියක්. කොහොමද මේව ඇති වෙන්නේ කියලා බලමු. මම පළවෙනියෙන්ම කතා කරන්නම් අයනික බන්ධන ගැන. අයනික බන්ධන කියන්නේ මෙන්න මෙහෙම જાතියක්. මේ කට්ටිය එයාලගේ සමහර අය වැඩි ඉලෙක්ට්‍රෝන පිට කරනවා, සමහර අය පිට කරපු ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා අයනික ප්‍රභේද වලදී. එහෙනම් මේ අයනික බන්ධන සාමාන්‍යයෙන් හදන්නේ මතක තියාගන්න සාමාන්‍යයෙන් හදන්නේ පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය ධන අයන හදනවා. ඊට පස්සේ 6 වෙනි කාණ්ඩේ 7 වෙනි කාණ්ඩේ කට්ටිය ඍණ අයන හදනවා. මේ කට්ටිය ධන අයන හදද්දී මේ කට්ටිය ඍණ අයන හදමින් අයනික බන්ධන හදා ගන්නවා. දැන් පැටවුන්ට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට 8 වෙනි කාණ්ඩය 8 වෙනි කාණ්ඩය බන්ධන හදන්න සහභාගී වෙන්නේ නැහැ. මොකද පුතේ මේ කට්ටිය බන්ධන හදන්න සහභාගී වෙන්නේ නැත්තේ මේ කට්ටියට ස්ථායී උච්ච වායු වින්‍යාසයක් තියෙනවා. ඒ කියන්නේ මේ කට්ටියගේ අවසාන කවචය සම්පූර්ණ වෙලා ඉන්නවා. කවුද එහෙම ඉන්නේ? නියෝන්, හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටන්, සෙනෝන් කියලා මූලද්‍රව්‍ය සෙට් එක තියෙනවා. ඒ කට්ටියගේ එයාලගේ අන්තිම කවචයේ අෂ්ටකය එහෙම නැත්නම් අන්තිම කවචය සම්පූර්ණ වෙලා තියෙන හින්දා ඒ කට්ටිය බන්ධන හදන්නේ නැහැ. එහෙනම් ඇයි මුම් බන්ධන හදන්නේ? මෙයාලා බන්ධන හදන්නේ එයාලගේ ස්ථායී උච්ච වායු වින්‍යාසයක් ලබා ගන්න. දැන් අපි බලමු සෝඩියම් ගත්තනේ. සෝඩියම් ඉන්නේ පළවෙනි කාණ්ඩයේනේ. එහෙනම් සෝඩියම් පළවෙනි කාණ්ඩේ නම් ඉන්නේ. මේ කට්ටිය කරන්නේ මෙයාලගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 1යිනේ. මෙයාලට ඉලෙක්ට්‍රෝන 7ක් ලබා ගන්නවට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන එකක් පිට කරන එක ලේසි පැටව. අන්න ඔය හේතුව හින්දා මෙන්න මේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝනය පිට කරලා මෙයා හදනවා සෝඩියම් ධන අයනය. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. ඍණාරෝපණ අයින් වෙද්දී මෙයාට එනවා ධනාරෝපණය. සෝඩියම් ධන අයනය හදනවා.
හරිද? එතකොට සෝඩියම් ධන අයනය හැදුවට පස්සේ එයාගේ එක ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙනවා කියන්නේ එයා ස්ථායී උච්ච වායුවක් වන නියොන් වින්‍යාසය ලබා ගන්නවා. හරිනේ? එහෙනම් ඔන්න සෝඩියම් ධන අයනයක් හදලා ස්ථායී උච්ච වායු වින්‍යාසයක් ලබා ගත්තා. එතකොට මේ සෝඩියම් හරි ඔය වගේ මූලද්‍රව්‍යයක් පිට කරන ඉලෙක්ට්‍රෝන ගන්න බලාන ඉන්නවා ක්ලෝරින් වගේ අය. මොකද මෙයාලට ඉලෙක්ට්‍රෝන 7ක් පිට කරනවට වැඩිය එක ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න එක ලේසියිනේ. එතකොට මෙයා එක ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන ඉලෙක්ට්‍රෝන එනවා කියන්නේ ඍණ වෙනවනේ. Cl- හදනවා. එහෙනම් Cl- හදලා ඉවර වෙලා එයා මොකක්ද කරන්නේ? එයත් එයාට සාපේක්ෂ ස්ථායී උච්ච වායු වින්‍යාසය ලබා ගන්නවා. හරි. දැන් මේ කට්ටිය කොහොමද ඉන්නේ කියලා අපි අර ශක්ති මට්ටම් කවචත් එක්ක ඇඳලා බලමු. සෝඩියම් පළවෙනියට මම අඳින්නම් සෝඩියම්. එයා සාමාන්‍ය තත්ත්වයේදී මෙන්න මෙහෙමනේ ඉන්නේ. සෝඩියම් පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන කොච්චරක් තියනවද? 2ක් තියෙනවා. දෙවෙනි කවචයේ කොච්චරක් තියනවද පුතේ ඉලෙක්ට්‍රෝන? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. තුන්වෙනි කවචය ගත්තාම මගේ පැටවුවාගේ එක ඉලෙක්ට්‍රෝනයක් තමයි ඉන්නේ. මෙයාගේ න්‍යෂ්ටියට ඈතින් තමයි ඉන්නේ. ඒ හින්දා මෙයා කරන්නේ මෙයාගෙන් ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා ඉවර වෙලා සෝඩියම් ධන අයනය හදනවා. එහෙනම් සෝඩියම් පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2 තියෙනවා. දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා. එතකොට පැංචෝ මෙයාට එනවා ධන ආරෝපණයක් ඉලෙක්ට්‍රෝනයක් පිට කරපු නිසා. ඔන්න මෙයා ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා ධන ආරෝපණය හදපු විදිහ. ඊළඟට මම යන්නම් ක්ලෝරින්ද. ක්ලෝරින් ගත්තාම මෙන්න මෙහෙම ඉන්නේ. ක්ලෝරින් පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. තුන්වෙනි කවචයේ කොහොමද යාගේ? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි තියෙන්නේ. මෙයා අර සෝඩියම් පිට කරපු ඉලෙක්ට්‍රෝනය කියලා අපි හිතමු. අන්න ඒක අරගන්නවා. ඒක අරගෙන පළවෙනි කවචයේ 2යි, දෙවෙනි කවචයේ 8යි, තුන්වෙනි කවචයට ගියාම ඔන්න එයත් ඉලෙක්ට්‍රෝන 8ක් ලබා ගන්නවා. ඉලෙක්ට්‍රෝනයක් වැඩි වෙලානේ තියෙන්නේ. ඒ හින්දා මෙයාට ඍණ ආරෝපණයක් එනවා. දැන් මෙයා ඉලෙක්ට්‍රෝනයක් දෙද්දි මෙයා ඉලෙක්ට්‍රෝනයක් අරගෙන ඒ දෙන්න අතර බන්ධනයක් තියෙනවා. ඒ දෙන්න අතර බැඳීමක් තියෙනවා නේද? එතකොට ඔන්න ඔය ඉලෙක්ට්‍රෝන පිට කිරීම සහ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම මගින් අයන හදලා ඉවර වෙලා බන්ධන හදනවා නම් අන්න ඒවට කියනවා අපි අයනික බන්ධන කියලා. එහෙනම් අපිට සෝඩියම් ක්ලෝරයිඩ්, ඒ කියන්නේ ලුණුනේ, සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික බන්ධනය අපිට නිරූපණය කරන්න පුළුවන් පැංචෝ මෙන්න මේ විදිහට. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි සෝඩියම් ධන අයනය සහ ඊට පස්සේ මෙතන ඉන්නවා ක්ලෝරින් 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. වැරදිනේ. පළවෙනි කවචයේ ඉන්නේ දෙන්නයිනේ. 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි ඔන්න ඔය විදිහට මයිනස්. ඔන්න මම නිරූපණය කරා සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික බන්ධනය. එහෙනම් ඔන්න අපි අයනික බන්ධන කියන එක මෙන්න මෙහෙම තමයි කතා කරන්නේ. අයනික බන්ධන නිරූපණය කරන්නේ මෙන්න මේ විදිහට. හරි. ඊට පස්සේ ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මොනවද? සහ සංයෝජ බන්ධන කියන එක. එතකොට දැන් ඔයාලා මෙතනදී අයනික බන්ධන වලදී මතක තියාගන්න ඕනේ මොකක්ද? අයනික බන්ධන හදන්නේ පළවෙනි කාණ්ඩයේ, දෙවෙනි කාණ්ඩයේ කට්ටිය ධන ආයන හදනවා. 6 වෙනි කාණ්ඩයේ සහ 7 වෙනි කාණ්ඩයේ අය ඍණ ආයන හදනවා. ධන ආයනයක් සහ ඍණ ආයනයක් එකට සම්බන්ධ වෙලා තමයි අයනික බන්ධනයක් හදන්නේ. හරිනේ? හරි. අයනික බන්ධන වල උදාහරණ ටිකක් මම කියලා ඉන්නම් සහසංයෝජයට යන්න කලින්. දැන් එක්කෙනෙක් තමයි සෝඩියම් ක්ලෝරයිඩ්. ඊට පස්සේ මැග්නීසියම් ක්ලෝරයිඩ්. ඇයි මේ MgCl2 දැම්මේ? මෙතන මං කියන්නේ නැහැ. රසායනික සංයෝග ලියන්නේ කොහොමද කියලා කලින් වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න ඕනි වුණොත්. මැග්නීසියම් ක්ලෝරයිඩ්. ඊට පස්සේ කොපර් සල්ෆේට්. තව මොනවද? ලිතියම් ක්ලෝරයිඩ්. තව මොනවද තියෙන්නේ? ඔය වගේ පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ කට්ටිය එක එකතු වෙලා
6 වෙනි කාණ්ඩයේ 7 වෙනි කාණ්ඩයේ කට්ටිය හදන අයට අපි කියනවා අයනික බන්ධන කියලා. අයනික බන්ධනය මේ විදිහට නිරූපණය කරනවා. ඔන්න ඔය ටික මතක තියාගන්න අයනික බන්ධනය යටතේ. හරි. ඊළඟට අපි යමු සහසංයුජ බන්ධන වලට. මොනවටද අපි යන්නේ පැටව? සහසංයුජ බන්ධන කියන එක ගැන කතා කරන්න තමයි දැන් යන්නේ. සහසංයුජ බන්ධන කියන්නේ මෙන්න මෙහෙම එකක්. සහසංයුජ බන්ධන වලදී වෙන්නේ මගේ පැටව ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්නවා. ඒ කියන්නේ අර කට්ටිය වගේ මේ කට්ටිය ඉලෙක්ට්‍රෝන පිටකරන්න සහ ලබා ගන්න කැමති නැහැ. හැබැයි මේ කට්ටිය ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න එක තමයි මෙතනදී කරන්නේ. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න ආකාර ගත්තහම සමපරමාණුක අණුවලදී ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්නවා. මොනවද සමපරමාණුක ඉන්නේ? H2, O2, Cl2, Br2 ඔන්න ඔය වගේ කට්ටිය ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන තමයි ඉන්නේ. මං ගන්නම් H2 ගත්තම හයිඩ්‍රජන් කියන පරමාණුව ගත්තාම එයාට එක ඉලෙක්ට්‍රෝනයනේ තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන දෙන්න කැමතිත් නෑ. ඉලෙක්ට්‍රෝනයක් ගන්නත් එයා කැමති නැහැ. ඒ හින්දා මෙයා කරන්නේ මේ වගේම තවත් හයිඩ්‍රජන් පරමාණුවක් එක්ක එකතු වෙලා මෙන්න මෙහෙම වැඩක් කරනවා. ඔන්න ඔය විදිහට දෙන්නගේ ඉලෙක්ට්‍රෝන දෙක හවුලේ තියාගන්නවා. හරි නේද? ඊට පස්සේ අපි ගමු ඔක්සිජන්. ඔක්සිජන් ගත්තට පස්සේ කොහොමද ඉන්නේ? මේක මකලා මං අදින්නම් ඔක්සිජන් නේ. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්. ඔක්සිජන් ඉන්නේ 8 වෙනියට. එහෙනම් ඔක්සිජන් ගත්තට පස්සේ යාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද පැටව තියෙන්නේ? 2 ඊට පස්සේ 8ක් නේ යාගේ ඉන්නේ. 2 7 විදිහට තමයි මෙයා ඉන්නේ. හරිද? එතකොට 2 7 විදිහට ඉද්දි මෙයාට තව ඉලෙක්ට්‍රෝන කීයක් ඕනිද? 2 6 විදිහට. මෙයාට තව ඉලෙක්ට්‍රෝන කීයක් ඕනිද? 2ක් ඕනි 8 වෙන්න. එහෙනම් ඔක්සිජන් වලදී මෙන්න මේ වගේ වැඩක් කරන්නේ. මේ ඔක්සිජන් පරමාණු ඔන්න ඔහොම ඉන්නවා. තවත් ඔක්සිජන් කෙනෙක් මෙයා හොයා ගන්නවා. ඊට පස්සේ මෙයාට ඉලෙක්ට්‍රෝන කීයක් හවුලේ තියාගන්න ඕනද? ඉලෙක්ට්‍රෝන 2ක් හවුලේ තියාගන්න ඕනේ නේද? එන්නේ ඒ හින්දා ඔන්න ඔය විදිහට මෙයා හවුලේ තියාගන්නවා. එහෙනම් මෙයාට දැන් 4ක් හරි 5යි 6යි 7යි 8යි 4ක් හරි 5යි 6යි 7යි 8යි ඔන්න අෂ්ටකය සම්පූර්ණ කරගෙන ඔක්සිජන් හැදුනා. ඔන්න ඔය විදිහටම තමා මගේ පැටවු ජල අණුව ඉන්නේ. අපි ජල අණුවත් බලමු ඔයත් එක්කම. ජල අණුව කොහොමද ජල අණුව ඉන්නේ? H2O. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකයි ඔක්සිජන් පරමාණුයි. ඔක්සිජන් අපි දැන් අඳින්න දන්නවනේ. එයාගේ පළවෙනි කවචය මෙන්න මෙහෙම ඉන්නවා. ඊට පස්සේ මෙයා හයිඩ්‍රජන් පරමාණු දෙකක් එක්ක බන්ධන හදා ගන්නවා. එහෙනම් ඔන්න හයිඩ්‍රජන්ගේ දෙකක් සම්පූර්ණ කරගත්තා. ඔක්සිජන්ගේ 2යි 4යි 5යි 6යි 7යි 8යි ඔන්න ඔක්සිජන් එයාගේ අෂ්ටකය සම්පූර්ණ කරගත්තා. ඔන්න ඕවට තමයි සහසංයුජ බන්ධන කියන්නේ. මොකක් හරි මූලද්‍රව්‍ය පරමාණු දෙකක් එයාලගේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් කිසියම් බන්ධනයක් හදනවා නම් අන්න ඒවට අපි කියනවා මොනවා කියලාද? සහසංයුජ බන්ධන කියලා. හරි. දැන් මේ අයනික බන්ධන හෝ වේවා සහසංයුජ බන්ධන හෝ වේවා මෙන්න මේවා ගොඩක් වෙලාවට සහසංයුජ බන්ධන ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න බන්ධන මෙන්න මේ විදිහට ඇඳ ඇඳ නිරූපණය කරන්න ගියාම වාතයිනේ. අන්න ඔය හේතුව හින්දා ලුවිස් තිත්තිරි ව්‍යුහ, තිත් කතිර ව්‍යුහ අන්න ඔය වගේ ව්‍යුහ කිහිපයක් අපිට අඳින්න පුරුදු වෙන්න තියෙනවා. හරිද? එන්න ඒව ගැන මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නැහැ. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු ලුවිස් ව්‍යුහ සහ ලුවිස් තිත් කතිර සටහන් ගැන.